හොඳයි පින්වත්නි මගේ භාවනා වැඩසටහනේ දෙවන අදියර පටන් ගමු. පෙර කිව්වා සමානවම දෙවන වටේ පටන් ගන්නෙ හුස්ම ඉහළට ගැනීම නැවත නොනවත්වා පහළට හෙලීම පමණයි. මෙයත් වාර 30ක් කළ යුතුයි. වාර 30කට පසු නැවතත් හුස්ම පහළට හෙළුවාට පසු විනාඩි 2ක් හුස්ම රඳවා ගත යුතුයි. හරියට විනාඩි 2 ඉවර වූ පසු නැවත වාරයක් ඉහළට හුස්ම අරගෙන හුස්ම රඳවාගෙන විනාඩියක් හුස්ම රඳවා ගත යුතුයි. හරියට විනාඩි 30ට 60 විනාඩියට පසු නැවතත් සාමාන්‍ය පරිදි හුස්ම ඉහළට පහළට හෙලීම කරන්න. ඒ දෙවන වාරයයි. ඒ වගේම විනාඩි 10ක් හෝ 15ක් විවේකීව සිටියයින් පසු නැවතත් තුන්වෙනි වටේට අර විදිහටම හුස්ම ඉහළට ගන්න පහළට හෙලන්න 30 වාරයක් 30 වාරට පසුව 30 වෙනි වතාවේදී හුස්ම පහළට හෙළුවාට පසු හුස්ම රඳවා ගන්න විනාඩි 2ක් රඳවා තබන්න. විනාඩි 2කට පසු එකවරක් ඉහළට හුස්ම ගන්න. අරගෙන විනාඩියක් හුස්ම රඳවා ගන්න. විනාඩියට පසු නැවතත් සාසුපුරුදු පරිදි හුස්ම ඉහළට පහළට යවමින් තමන් විවේකීව භාවනා යෝගීව පුළුවන් නම් S2 පියාගෙන විවේකීව සිටින්න. ඒ තුන්වෙනි වාරයයි. මේ තුන්වෙනි වාරයට වැඩි කරන්න යන්න එපා. විශේෂයෙන්ම කියුතු කරුණක් තියෙනවා. මේ පටන් ගත යුත්තේ විශේෂයෙන්ම වූ හිස්පඩ. ඒ කියන්නේ උදේ පාන්දරින් පුළුවන් නම් 4ට 5ට පාන්දර නැගිටලා නිස්කලංකව මේ කරන්න පටන් ගන්න. මේ කළ යුත්තේ දවසට එක වතාවයි. අපි ඊළඟ වීඩියෝ එකේදී නැවත මුණ ගැහෙමු. තෙරුවන් සරණයි.